අපි හීලින් ජර්නි එකක් යන්න පටන් ගන්න හදනකොටම අපේ ඇතුළතින් රෙසිස්ටන්ට් එකක් මතුවෙනවා. එහෙමත් නැත්නම් මේකට ප්‍රතිවිරෝධයක් කියලා කියන්නත් පුළුවන්. මොකද අපි මේ දැන් කරන්න හදන්නේ අපිට පුරුදු දෙයක් නෙමෙයි. ඒක නිසා අපේ ඇතුළතින්ම මේකට විරෝධතා මතුවෙන්න පටන් ගන්නවා. එහෙම වෙනකොට අපි විවිධ දේවල් කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට වැඩිපුර ටීවී බලන එක, මූවිස් බලන එක, ඒ වගේම වැඩිපුර ආහාර ගන්න එක, ඒ වගේම අපේ ෆෝන් එක නිතර බල ඉන්න එක, බීමට හැබ්බැහි වෙන එක, මේ වගේ ඕනම දෙයක් කරන්න පටන් ගන්න පුළුවන්. මොකද ඒ තරම් මේ self healing journey එක කියන එක අපේ ශරීරයට, අපේ මනසට හුරු දෙයක් නෙමෙයි. අපි දැන් මේ කරන්න යන්නේ කවදාවත් අපිට හුරු නැති දෙයක්. ඕනම වෙලාවක අපේ මනසට හුරු නැති දෙයක් කරන්න උත්සාහ කරනකොට අපේ මනස ඒකට විරෝධතා එල්ල කරන්න පටන් ගන්නවා. ඉතින් self healing journey එකත් අන්න ඒ වගේ දෙයක්. ඔයා මේක පටන් ගන්නකොටම ඔයාට විවිධාකාරයේ දේවල් කරන්න මතක් වෙනවා. ෆෝන් එක බලන්න, ටීවී එක බලන්න, යාළුවෙක් හම්බෙන්න යන්න, ට්‍රිප් එකක් යන්න, shopping යන්න, මොන හරි drink එකක් ගන්න යන්න. මේ වගේ දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් සාමාන්‍යයි. නමුත් මේ දේවල් ජයග්‍රහණය කරන කෙනාට තමයි මේ self healing journey එක යන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ journey එක යනවාමයි කියලා හිතාගෙන බහින කෙනෙක්ට මේ දේවල් ජයග්‍රහණය කරන්න එච්චර අමාරු නෑ. අමාරු වුණත් ඒ කෙනාගේ තියෙන උනන්දුව නිසා ඒ කෙනා ඒ දේවල් කරන්න පටන් ගන්නවා. සතුටින් ඉන්න self healing